කටට කෙල උනනවා නේද ඔයාලගේ කහබත් ගම් කුකුල් මස් කකුලෝ කියද්දි මගේ නම් උනනවා බුරු කියන්න ඕනේ නැහැ. අද මස් විතරයි. අද මස් මාළු විතරයිනේ. Welcome to Wild Village Kitchen. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ කුකින් අඩවියට. ඉතින් යාළුවනේ අද අපි හදන්නේ මොනවද කියලා බලනවද ඔයාලට? මේ තියෙන්නේ ගම් කුකුල් මස් කරියක් අහනවා අපි ගම් කුකුල් මස් කරියක්. යාළුවනේ මේක කකුළු කරියයි ගම් කුකුල් මස් එකයි ඊරිසම්බ වලින් මං නියම බකක් ගන්නවා කහබතක්. කහබත් කකුළුව කරිය ගම් කුකුල් මස් කරිය. ඉස්සෙල්ලාම අපි හදන්නේ කහබත් එක. අපි කහබත් එක හදමු. එන්න මාත් එක්ක කහබත් එක හදන විදිහ බලාගන්න. ඉන්න සෙට් වෙලා ගොරවන සද්දෙත් එනවා. අපි ඒත් දැන් අපි හදන්න යන්නේ කහබත් එකට. කහබත් එකට අවශ්‍ය පේස්ට් එක හදාගමු. ඉඟුරු සුදු ලුණු වලින් අපි හදනවා පොඩි පේස්ට් එකක්. ඒක හදාගන්නයි අපි යන්නේ. ඉස්සෙල්ලාම ඉඟුරු කෑල්ල පොඩ්ඩක් පොඩියට ඒක දාගමු අපි වංගෙඩියට. හතරක් මෙතන අපි පොඩ්ඩක් තලලම දාගමු. ඒකත් අපි වංගෙඩියට දාමු යාළුවනේ. දාලා අපි හොඳට මේක අපි හොඳට කොටා ගන්න ඕනේ. මේ ඉඟුරු සුදු ලුණු වලින් තමයි කහබත් එකේ සුවඳ රස පාට හොඳ කලර් එකක් අපිට කන්න හිතෙන සුවඳක් එන්නේ. ඇති. ඔන්න අපි ලිප පත්තු කරන්න යන්නේ. අපි ඉස්සලම මේ අස්ට්‍රා ටිකක් දාමු. මේ අතරතුර අපි බීලුණු ගෙඩියක් කපා ගමු. තව අවමරිස් කරව දෙකක්. තෙල් එක ගානට සෙට් වෙලා තියෙන්නේ. මේ මාගරින් එක ගානට කුක් වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලම මෙතන මම පොඩියට බඩු ටිකක් අරන් තියෙනවා. කරපිංචා ගම්මිරිස්සට කුරුඳු එනසාල් කරාබු නැටි සූදුරු කහසා ලුණු. අපි මේ ඉස්සෙල්ලාම මම සූදුරු ටික දා ගන්නවා. සූදුරුයි කුරුඳු ටිකයි කරපිංචා එනසාල් කරාබු නැටි කරපිංචා ඔය ටික අපි දාමු. මම අර කොටලා ගත්ත ඉඟුරු සුදු ලුණු බීලුණු සහ අමු මිරිස් දාලා සාමාන්‍ය හොඳට කුක් වෙන්න දෙනවා. දැන් මම කහ ටිකයි ලුණු කුඩු ටිකයි අපි දානවා. මේ ටිකත් ගානට බැදෙද්දී මම මේකට මිටි කිරි ටික පොල් කිරි ටිකක් දානවා දරට. පොල් කිරි ටිකක් අපි දානවා. ආල් එක ඊරිසම්බ ආල් එක දානවා. දැන් තව කිරි ටිකක් අපි කහබත් එක හදලා ඉවරයි. අපිට දැන් අපි මේක රයිස් කුකර් එකේ තියාගමු. ඊට පස්සේ අපිට
කුකුල් මාස් එකයි කකුළු එකයි හදන්න තියෙනවා. අපි මේක මෙහෙම රයිස් කුකර් එකට දානවා. දාලා අපි අර කරි දෙක හදමු. අපි ඉඟුරු සුදුලුණු අවශ්‍ය මේ තක්කාලි අවමෙරිස් ඒ ටික අපි කපා ගමු. ඒ වගේම සුදුලුණුයි ඉඟුරු කෑල්ලයි පොඩ්ඩක් කලා ගමු. ඔන්න අපි තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. දීලෝ ඒත් එක්කම අපි කලාගත්ත ඉඟුරු සුදුලුණු ටික කලාගත්ත ඉඟුරු සුදුලුණු ටික මේ වෙලාවෙම රම්පෙ ටිකයි එනසාල් කරාමලි ටිකයි දාගන්න. හොඳ සුවඳක් එනවා. ඉඟුරු සුදුලුණු මේ බීලුණු දෙලේ කර වෙනකොට එන සුවඳ වල දන්නවනේ. ඒ සුවඳ අපිට දැන් හොඳට එනවා මෙතන. එළිය වාහන සද්ද වලට අපහසු ඇති වීඩියෝ එක බලද්දී. එන්න. දැන් අපි කරන්න යන්නේ මේකට කහ කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි දාලා පොඩ්ඩක් අපි පාට කරගමු. මස්සයක් වුණාම රතු පාට තියෙන්න බෑනේ ගංගුකුල් මස්සයක් වුණාම. ඒ කරලා මේ අපේ සීක්‍රට් බෙදපු තුන පහ එකක්. ගැමි ගෙදර අපේ රෙසිපි එකක් මේක. අපි හදාගන්න අපේ රෙස්ටුරන්ට් එකේ අපි හදාගන්න තුන පහ එක. මස් මාළු හදන්න. ඒකත් අපි දානවා. දාලා ඒකත් චුට්ටක් අපි කර වෙන්න දීලා දැන් අපි සේඹල කෑල්ලයි ලුණු ටිකයි දාමු. දැන් නම් ගාන්න හොඳ පාටකට රස පාටක් ඇවිත් තියෙනවා. කාලි ටිකක් කපාගත්ත දානවා මම. දැන් ගානට මේක කපාගත් ගංගුකුල් මස් ටික අපි මේ ගංගුකුල් මස් ටික දැන් දාමු. එන්න බලන්න. මේ ගංගුකුල් මස් විස්තරයක්. දැන් අපි මස් ටික දාලා හොඳට කලවම් කරගමු. මේකට අපි වතුර දාන්නේ නැහැ. අපි මෙහෙම චුට්ටක් වහලා තියමු බලන්න මොකද්ද මේකට වෙන්නේ කියලා. මේකට වතුර ඇවිත් තියෙන හැටි මේක ඉස්ම ගාන්ට එනවා. දැන් මේක ගින්දර තව චූට්ටක් අඩු කරලා මද ගින්දරේ අපි වහලා තියෙනවා. දැන් අපි ගංගුකුල් මස් එක රෙඩි වෙනකන් අපි කකුළු එක හදන්න අවශ්‍ය බඩු ටික හදාගමු. ඊට පස්සේ අපි මේක ඉවර වෙච්ච ගමන් කකුළු එක හදලා බත් කන්නයි තියෙන්නේ. ඔයා කාලා බලන්න චුට්ටක් තියෙන සුවඳ බලන්න නම් දෙයක් නැහැ මේකේ නම්. මොකද? රසයි. රසයි? මොනවද දැන් මේ වටත් කියලා දෙනවද? අනිවාර්යයෙන්. වීඩියෝ එක බලුවා නම් අහගන්න පුළුවන් ආඩ. මගේ පිටරේ මේකද? ඔව් ආගේ පිටරේ ඔකේ. කුල් මාස් එක බා ගන්න යන්නේ. මේ බලන්න. මේකේ පාට, සුවඳ,
මෙතන ඔයාලා ළඟ හිටියා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් හදමු කකුලුව කරිය. කකුලුව කරියට මහ ලොකු දේවල් මම නම් දාන්නේ නැහැ. සුදු ලුණු ටිකක්, තක්කාලි, දීලුණු, අවමිරිස් මම මෙතන අරන් දෙනවා කහ, ලුණු, ගම්මිරිස්, සූදුරු, කරපිංච ටිකක්. පොල් කිරි තියෙනවා. හරි? අපි හදලා බලමු. ඉස්සලම පොල් තෙල් ටිකක් අපි දාමු. පොල් තෙල් චුට්ටක් දාලා ඕක අපි රත් වෙන්න තියලා බීලුණු ටික අමමෙරි තක්කාලියත් ඔක්කොම අපි දානවා. සූදුරු වඩ ටිකයි කරපිංච ටිකයි දාලා පොඩ්ඩක් මේවා වෙන්න දෙන්න. සූදුරු ටික මේකත් අපි දානවා. දාලා දැන් අපි කහ කුඩු ටිකයි ලුණුයි ගම්මිරිසුයි අපි මේකට දානවා. දාලා දැන් මේක ඉදෙද්දී අපි මේකට අපේ පොඩි කකුලුව ටික අපි කකුලුව ටික දානවා guys. මේක ඉතින් පට්ට කෑමක් තමයි guys. හැබැයි මං කහබත් එක්ක නම් කාලා නැහැ කවදාවත් කකුලුවෝ. මාර කම්බිනේෂන් එකක් වෙයි කකුලුවෝ ගම් කුකුල් මස් කහබත්. කටට කෙල උනනවා නේද ඔයාලගේ කහබත් ගම් කුකුල් මස් කකුලුවෝ කියද්දි මගේ නම් උනනවා බුරු කියන්න ඕනේ නැහැ. guys මේක අපි චුට්ටක් මෙහෙම වහලා තියන්න ඕනේ. මේක අපි චුට්ටක් වහලා තියලා ටිකක් තැම්බුනාම තමයි මිටි කිරි ටික දාලා ගන්න. අපි කකුලුවකට මිටි කිරි ටිකක් දාන්න යන්නේ. එන්න බලන්න. සුවඳ තමයි මාරයි ඒ සුවඳ. මිටි කිරි අපි දානවා. මේකට මුරුංගා කොළ ඉත්තක් තිබ්බනම් තමයි වටින්නේ. නෑනේ මේ මහරය කොහෙන්ද හොයාගන්නේ නැත්නම්. ලුණු පොඩ්ඩක් බලමු. කකුල හොඳට තැම්බෙන්න තියලා කහබත් එක එනවා බලමු. කහබත් එකත් දැන් හරි. මේ බලන්න guys කහබත් එක කොහොමද මේකත් එක්ක ගම් කුකුල් මසුයි කකුලුයි යෙද්දී මගේ ආසම කෑම ඔයාලට තියෙද දන්නේ මම දවස් කීයක ඉඳන් දිල්ලුවේ දවස් ගානක ඉඳලා අයිල්ලනේ හදලා දෙන්න කියලා. ඔන්න බලන්න. කකුලුව එක නම් තියෙනවා. දැන් මේක හොඳට මැති. ඕ සුවඳ. මගේ දොළ දුක හරි.
බෙදා ගන්න යන්න. ආබත් චුට්ටයි. ගාන් කුකුල් මස් පොඩ්ඩයි. අද මස් විතරයි. අද මස් මාළු විතරයි නේ. මා රස පාටයි බලාගෙන ඉන්න අමාරුයි. විතර තියෙනවා. මාරු ආයි. මං අදලා මං රායි කියලා හරියන්නේ නැහැ. ඔය ජරමත් දුන්නේ නම්ම.